ඉතින් ඔන්න හැමදාමත් වගේ ටෙක් සදිය වෙතින් ගෙනෙන Excel 5 minute lesson series එකේ episode 8 එකට සාදරයෙන් පිළිගන්නවා. කලින් episode එකෙන් අපි control E පාවිච්චි කරලා flash fill magic එක කරපු හැටි ඉගෙන ගත්තනේ. අද අපි බලන්නේ Excel වල තියෙන වැදගත්ම සහ ජනප්‍රියම ෆෝමියුලා එකක් වෙන if function එක ගැන. ළමයෙක්ගේ ලකුණු අනුව එයා passද එහෙම නැත්නම් failද එහෙමත් නැත්නම් යම් කිසි සේල් එක අනුව කමිෂන් එක හම්බ වෙනවද නැද්ද? ඒ වගේ එක එක විදියට Excel එකටම තීරණය කරන්න දෙන්නේ කොහොමද කියලා තමයි අපි බලන්න යන්නේ. if කියන්නේ ඉංග්‍රීසියෙන් නම් කියන එකට. ඒ කියන්නේ Excel වල එකෙන් අපි කියනවා මෙන්න මේ කොන්දේසිය හරි නම් මේ උත්තරේ දෙන්න, වැරදි නම් අනිත් උත්තරේ දෙන්න කියලා. සාමාන්‍යයෙන් මේකට කොටස් තුනයි තියෙන්නේ. logical test ඒ කියන්නේ කොන්දේසිය සාමාන්‍ය ලකුණු 50ට වැඩිද කියන එක තමයි උදාහරණ. දෙවෙනි එක තමයි value if true කොන්දේසිය හරි නම් pass. value if false කොන්දේසිය වැරදි නම් fail. මෙන්න මේ විදිහට තමයි function එක කොටස් තුනකට බෙදෙන්නේ. හරි දැන් අපි බලන්න මෙතන student name එකයි marks එකයි තියෙනවා. අපිට ඕන marks 50 හෝ 50ට වැඩියෙන් ගත්ත අය pass කියලත් 50ට අඩුවෙන් ගත්ත අය fail කියලත් පෙන්වන්න. ඔයා මුලින්ම ඉතින් කරන්න ඕන ඔයාට result එක ඕන cell එක click කරන්න ඉස්සෙල්ලම. ඔයාලට පේන ඇති මේ marks 80 ඉස්සරහින් තියෙන E2 cell එක මම click කරලා මුලින්ම keyboard එකේ සමාන ලකුණ ගහලා ඔයාලට පේනවා ඇති if කියලා type කරන්න. type කරාට පස්සේ ඔයාලට මේ විදිහට පෙන්නනවා. එහෙම type කරලා ඔයාලට open bracket එකක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ if කියන එක double click කරාම මේ විදිහට ඔටෝම open bracket එක ගන්නවා. ඊළඟට අර ලකුණු තියෙන cell එක select කරගන්නවා. ඒ කියන්නේ මේ D2 cell එක marks තියෙන පළවෙනි cell එක select කරගන්නවා. select කරලා දැන් අපි ලකුණු 50ට සමාන හරි වැඩිද කියලා හරි බලන්න ඕන නිසා මේ marks කියන D2 නේ D2 එක පැත්තට වැඩි වෙන ලකුණු. ඒ කියන්නේ කට ඇරිලා දාලා සමානයි. ලකුණ keyboard එකේ ගහලා 50 කියලා type කරගන්නවා. එතකොට D2 කියන cell එක 50ට සමාන හෝ 50ට වඩා වැඩිද? එහෙම දාලා අපි keyboard එකේ කමා ලකුණ click කරනවා. එතකොට කමා එකක් දාලා හරිනම් එන්න ඕන උත්තරේ. ඔයා quotation mark ඇතුලේ pass කියලා type කරලා දානවා. කියන quotation mark ඇතුලේ අර 50ට වඩා D2 එක වැඩි නම් හරිනම් මොන උත්තරේ pass කියනවා. ඊට පස්සේ ආයෙත් කොමාවක් දාලා වැරදි නම් එන්න ඕන උත්තරේ දාන්න ඕන fail කියලා. ඒකත් අපි quotation marks ඇතුලේ තමයි අනිවාර්යෙන් දාන්න ඕන. වැරදි නම් fail. ඊට පස්සේ ඔයා එහෙම දාගෙන bracket එක close කරලා enter කරන්න ඕන. මට තව දෙයක් කියන්න ඕන. මේ quotation marks ඊළඟට bracket දාද්දී keyboard එකේ shift එක click කරගෙන තමයි දාන්න ඕන. මට පේනවාද මම මේ විදිහට මේ function එක close කරගන්නවා. close කරගන්නේ bracket එකක් දාලා close කරගෙන ඊට පස්සේ enter කරනවා. මට පේනවාද function එක මේ විදිහට තමයි type වෙලා තියෙන්නේ. මේක enter කරලා බලමු අපි මොකද්ද වෙන්නේ කියලා. අපි දාපු කොන්දේසියට එකඟ වෙලාද නැද්ද කියලා. දැන් බලමු අර කොටුවේ උත්තරේ පාස් කියලාව නේද? දැන් අපි අර පැරණි යාළුවා, ඒ කියන්නේ අපි අර කලින් එපිසෝඩ් එකේ ඉගෙන ගත්තු fill handle එකෙන් මේක පල්ලෙහාට drag කරන්න හරි. ඔයාලට පුළුවන් මේක drag කරගෙන පහළට යන්න. ඔයාලට පේනවා මම මේක drag කරගෙන පහළට ගියාම අර ඔක්කොම marks passed failed ඒ විදිහට එනවා. ඒකට 50ට වැඩි අය pass කියලාත් 50ට අඩු අය fail කියලාත් නැත්නම් 50ට සමාන අය pass කියලාත් එනවා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් fill handle එක double click කරන්න. එතකොටත් ඔටෝම අර table එකේ ප්‍රමාණයටම එයා answer ටික දෙනවා. දැන් ඔයා හිතන්නකෝ මේ නිමල් පෙරේරාගේ marks එක 30 කියලා තියෙන එක මම වෙනස් කරනවා 65 කියලා. එතකොට ඔටෝම එයා අර fail වල ඉඳලා pass වලට ඔටෝම change වෙනවා. ඔයා බලන්න මම 65 දීපු ගමන් අර fail තිබ්බ එක pass කියලා change වෙනවා. ඉතින් මෙන්න මේ if function එකෙන් ඔයාට ඕනම logic එකක් Excel වලට දීලා වැඩ ලේසි කරගන්න පුළුවන්. ඊළඟ episode 9 එකෙන් අපි බලමු මෙන්න මේ data ටික එක click එකෙන් ලස්සන chart එකක් එහෙම නැත්නම් graph එකක් බවට හරවන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට like කරන්න, යාළුවන්ට share කරන්න, ටෙක් සදිය channel එක subscribe කරලා notification on කරගන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.